ඔබ දන්නවා මේ වන විටත් ඇමරිකාව ඉරානයට දරුණු ප්‍රහාරයක් එල්ල කරන බව. මෙයට ප්‍රතිචාර වශයෙන් මිට සුළු මොහොතකට පෙර. ඉරානය විසින් කටහරෙහි පිහිටි ඇමරිකානු යුද හමුදා කඳුරුවලට මිසයිල්ල ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. මේ මිසයිල් ප්‍රහාර හේතුවෙන් කටාරය තාවකාලිකව සිය ගුවන් සීමාව වසා දැමීමට තීරණය කරනු ලැබුවා. කටාර අගනුවර වන දෝහා නගරය පුරා පිපිරීම් හඬ ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරා. ඒ මේ පිපිරීම් ඉරානය විසින් කටහාරෙහි පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරකට එල්ල කරන ලද මිසයිල් ප්‍රහාරයක් හේතුවෙන් සිදු වූ බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර කටාර් රාජ්‍ය මොහොතකට පෙර තම ගුවන් අවකාශය වසා දැමූ අතර එක්සත් ජනපද සහ එක්සත් රාජධානීය තානාපති කාර්යාල දෙකම තම පුරවැසියන්ට ස්ථානයේ නවාතැන් කරන ලෙස දැනුම් දෙනු ලැබුවා. එමෙන්ම ඉරානය විසින් ඉරාකයේ ඇමරිකානු හමුදා කඳවුරක් වෙතද මිසයිල් ප්‍රහාර එල්ල කර ඇති බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරා. කටාර් රාජ්‍ය තම ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කරා. එපමණක් නොව පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මේ තීරණය ගත් බවට එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව කටහාරෙහි හමඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ප්‍රහාසර කිරීමට නියමිත සියලු ගුවන් යානා ඒ ආසන්න වෙනත් ගුවන්තොටුපළ වෙත ප්‍රහාසර කරනු ඇත. මේ අතර කටහාරෙහි පිහිටා ඇති මැද පෙර දෙක විශාලතම ඇමරිකානු හමුදා කඳවුර වන අල් උඩේට් ගුවන් කඳවුර වෙත ඉරාන ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් මතුව තිබෙන බවද විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ අතර කටහාරෙහි සිටින ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය පුරවැසියන්ට දැනුම් දීමක් සිදු කර තිබෙනවා. එම දැනුම් දීම මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙන්නේ නැවත දැනුම් දෙනතුරු එම ස්ථානවල රැඳී සිටින ලෙසටයි.